ඇත්තටම මේ ජීවිතේ අර්ථයක් නැහැ. හොඳට ගැඹුරින් බැලුවාම තේරෙනවා මේ ජීවිතේ අර්ථයක් නැහැ පින්වත්නි. මේ ජීවිතේ අරුත් සහිත එකක් නම් ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ නමක් මේ පොළොවේ පහළ වෙන්නේ නැහැ. හේතුව මේ ජීවිතේ අරුත් සහිත එකක් නම් ඒ ජීවිතේ අරුත් සහිත කරගන්න උන්වහන්සේට මොනවද තිබ්බේ නැත්තේ? අපි සරණ ගිය අපගේ බුදුරජාණන් වහන්සේට බෝධිසත්වයන් වහන්සේ විදියට පින්වත්නි මොනවද තිබ්බේ නැත්තේ? හේමන්ත ගිම්මාන වස්සාන කියන අවුරුද්දකට ඍතු 3ක් තියෙනවා. ඒ ඍතු වලට වෙන වෙනම මාලිගා තිබිලා තියෙනවා. අපිට තියනවාද? පින්වත්නි උන්වහන්සේට ගිහි කාලේ අවුරුදු 16ක් වෙනකොට මුළු මාලිගාවෙම අවුරුදු 16 මිනිස්සු විතරයි ඉඳලා තියෙන්නේ. ඊට වඩා වයසයි ඉඳලා නැහැ. අපිට එහෙම ඉන්නවද? පින්වත්නි 1,40,000ක් විතර පිරිවරාගෙන සමහර අවකාශයන් වල ඉඳලා තියෙන්නේ. ගිම්හානේ පටන් ගන්නකොට ගිම්හානේට ඔරොත්තු දෙන විදියට මහල් ගානක් කුස මාලිගාවක් තිබිලා තියෙනවා. ඒ මාලිගාව ලෑස්ති කරලා තියෙනවා උන්වහන්සේ වඩිනකම්. එතකොට කාමභෝගී සාමාන්‍ය මිනිස්සෙක් අපේක්ෂා කරන භෞතික සීමාවන් සියල්ල අත්පත් කරගත්ත කෙනෙක්. ආය අඩුපහඩු නෑ. සියල්ල අත්පත් කරගත්ත කෙනෙක්. උන්වහන්සේ සියල්ලට තිත තියලා ඇසල සඳ පායා ඇති රාත්‍රියක ඔක්කොම අතෑරලා දාලා උන්වහන්සේ දුර්ගේශ්වරී වලට ගියා. එහෙම දුර්ගේශ්වරී වලට ගිහින් අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලේ විශාල ගැඹුරු අරිය පරිශ්‍රණයක් කළා. ඒ බඳු අරිය පරිශ්‍රණයකට යන්නේ ඕගොල්ලෝ අද හොයන ජීවිතයේ අර්ථයක් තියනවා නම් ඕගොල්ලෝ අද ලෝකේ හොයනවා මොකද්ද එකක්. අරමුණු පස්සේ ලුහු බැඳ බැඳ මනාප අමනාප ලෝකයේත් එක්ක ඇලෙමින් ගැටෙමින් ඒ මනාප ලෝකේ මත පදිංචි වෙලා තණ්හා කරමින් තණ්හා කරපු ලෝකයේ Tamanගේ වසඟේ තියාගන්න විශාල පීඩාකාරී ජීවන චර්යාවක් ඇතුලේ ඕගොල්ලෝ මොකද්ද එකක් එළියට ගිහින් කරනවා. හෙටත් ඕගොල්ලෝ ඒක කරන්න බලාගෙන ඉන්නවා. හෙටත් ලෝකයට වටිනාකම් දීලා ලෝකේ පරිස්සම් කරගන්න කියලායි ඔය ඇත්තෝ හිතාගෙන ඉන්නේ. ඔය හිතාගෙන ඉන්න සිතුවිලි ටික යථාර්ථයක් කරගන්න කලින් පින්වත්නි ස්ථිරව ලෝකයේ ඔබට ජීවිතයක් ඇතැරෙනවා. ස්ථිරයි ඒක. ස්ථිරව ළඟදී දවසක ඔය ඇත්තන්ට ජීවිතය අතහැරිලා යනවා. ඒ අතහැරෙන වෙලාව කලාව අපි දන්නේ නැහැ. ඒකට ලොකු අවකාශයක් නැහැ. ආස්වාස කරලා ප්‍රාස්වාස කරන්න කලින් ඒක අපිට වෙන්න පුළුවන්. අපි දන්නේ ඒකට කොයි වෙලාවද කියලා. හැබැයි එක දෙයක්. ඔය ජීවිතයේ අර්ථවත් එකක් නම් ඕගොල්ලෝ ඔය දුවන දිවිල්ල අර්ථවත් එකක් නම් අපගේ බුදුරජාණන් වහන්සේ කවදාවත් බිසවුන් වහන්සේ අත්තරින්නේ නැහැ. මාලිගාව අත්තරින්නේ නැහැ. අලුත උපන් දරුවව අත්තරින්නේ නැහැ. යුව රජකම අත්තරින්නේ නැහැ. සක්විති රජ වෙනවා. තව සතියක් ඉන්න කියලා මාරයා කරපු ආරාධනාව විසි කරලා දාන්නේ අලුයමලු කෙලපිඩක් වගේ. ඕගොල්ලෝ ඔය හොයාගෙන යන ජීවිතේ අබ්බමල් රේණුවක හරි අර්ථයක් තියනවා නම් එහෙම කරන්නේ නැහැ. ඕගොල්ලෝ මේක අවබෝධ කරගන්න විතරයි තියෙන්නේ. මේ ගත කරන ගෘහස්ත කාමභෝගී ජීවිතයට කවදාවත් අභියෝග කරන්න එපා. ඒක පාවිච්චි කරන්න. දරුමල්ලෝ ගෙවල් දොරවල් ඉඩකඩම් දීපල මිල මුදල් එක ගෙවන ජීවිතය බුද්ධ ශාසනය කවදාවත් ගරහන්නේ නැහැ. ඒ බඳු ජීවිතයකට බුද්ධ ශාසනය කවදාවත් චෝදනා කරන්නේ නැහැ. අභියෝග කරන්නේ නැහැ. හැබැයි මේ සත්‍ය අවබෝධය කියන කතාව නැතුව ওই වැඩේ කරන්න එපා. අවබෝධය කියන එක ඇතුලේ තමයි මේ හමුවන ලෝකේ වෙනස් වෙනකොට, කඩා වැටෙනකොට, විපරිණාමයටපත් වෙනකොට ඇහැට කඳුළු උනන් නැති මට්ටමට Tamanගේ අවබෝධය ශක්තිමත් කරගන්න. එහෙම ශක්තිමත් කරගන්න කෙනා ජීවිතයේ අභියෝගයේ විදියට දකින්න ඕන. සල්ලි නැති එක නෙවෙයි. අද සල්ලි තියෙන මිනිහා හෙට ධනවතෙක් වෙනවා.
අද හොඳට ධනවත් මිනිස්සයා හෙට දිලින්දෙක් වෙනවා. එහෙමයි සංස්කාර අපිට ගහන්නේ. අපි දන්නේ සංස්කාර විසින් අපිට මොන මට්ටමේ අභියෝග කරයිද කියලා. අපිට ඒක තේරෙන්නේ නැහැ. සංස්කාර එක එක විදියට අපිට අභියෝග කරන්න පුළුවන්. අද සනීප ජීවිතේ හෙට බරපතල අසනීප ජීවිතයක් වෙන්න පුළුවන්. ඒ අසනීපකම පෙර දැනුම් දීමකින් එහෙම අපි කරා එනව නෙමෙයි. හොඳට ඊයෙන් බහින රෝගයක් නැතුව ඉන්න මිනිස්සු බලාගෙන ඉද්දී වැරහැල්ලක් වගේ කඩාගෙන වැටෙනවා. කෙහෙල් ගහක් කපලා දැම්මා වගේ බිඳ වැටෙනවා. හොඳට කය පෘෂ්ටිමත් කරගෙන මිනිස්සු හිටියට ලේසියෙන් මාරයා ඔය කය අල්ල ගන්නවා. කුකුල් පාලනය කරන ගොවියෙක් කුකුලන්ට කණ්ඩ දීලා බොණ්ඩ දීලා බෙහෙතුත් දීලා ආරක්ෂා කරන්නේ මොකටද පින්වත්නි? ළඟදී ආහාරය පිණිස ගන්න. මිනිස්සු ගොඩාක් මේ කය පෘෂ්ටිමත් කරගෙන මේ ඇඟේ විවිධ සලකුණු නියම කරගෙන මේ ඇඟේ ලස්සන ලස්සන චිත්‍ර ඇඳගෙන ඒවා පොඩි ඉදිකටු තුඩු වලින් කපාගෙන ඒවා ස්ථීර ලකුණු නියම කරගෙන කය පෘෂ්ටිමත් කරගෙන ඒවා ලෝකයාට පෙන්න ශරීරයේ අංගපසඟ පෙනෙන හැටියට මිනිස්සු ලෝකයේ ඇඳුම් තවරාගෙන ලෝකයෙන් වර්ණනාවක් අහන්න කියලා හිතාගෙන මිනිස්සු වටේට කැරකෙනවා. ඒ වටේට කැරකෙන මට්ටමේ හොඳට කවලා හොඳට පොවලා හොඳට අන්දලා ලස්සන්ට හැඩ කරලා ඔබයි මායි අප දෙදෙනාටම මේ කය තියාගන්න වෙලා තියෙන්නේ නුදුරු දවසක මරුවාගේ ආහාරය පිණිසමයි, ඊට වඩා මොකක්වත් නැහැ. කරියට කුකුල්ලු බලාගන්න විනියෙක් කුකුලන්ට කණ්ඩ බොණ්ඩ දීලා රකින්නේ ළඟදී කෑමට වගේ. මේ කයත් පින්වත්නි ළඟදී ඒ බඳුමාකාරයට නැසී වෙනසී හමාර වෙලා යනවා. හැබැයි මේ හෘද ස්පන්දනේ වැඩ කරන වෙලාවේ යම් කෙනෙක් ප්‍රඥාව පාවිච්චි කළොත් එයාට ආයේ කවදාවත් මේ දුක සකස් නොවන ආකාරයට මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඒක බුද්ධ ශාසනයක විතරයි ලැබෙන්නේ. එහෙමනම් පින්වත්නි අපි හැම කෙනෙක්ම අභියෝගයේ විදියට දකින්න ඕන. අපි හැම කෙනෙක්ම අභියෝගයේ විදියට දකින්න ඕන. ඉපදිච්ච එක ඇතුලේ තමයි මේ වටිනාකම් ඔක්කොම ගිහින් තියෙන්නේ. ඉපදිච්ච එක ඇතුලේ මරණයත් එක්කේ වටිනාකම් ඔක්කොම දිය වෙලා යනවා. ඔය අද දීලා තියෙන මට්ටමේ වටිනාකම් ඔක්කොම පින්වත්නි බලාගෙන ඉද්දි දිය වෙලා යනවා. එතකොට මේ බලාගෙන ඉද්දි දිය වෙලා යනවා නම් ඉපදීම සහ මරණය අතර පවතින කාලය තුල තමයි වටිනාකම පවතින්නේ. වටිනාකම නවතින්නේ. වටිනාකම් සහිත ලෝකයේ මත පදිංචි වෙලා ඉන්නේ. උපතේ සිට මරණය දක්වා අධ්‍යක්ීම් පරාසය තුල වටිනාකම් දීලා ඒවා නඩත්තු කරන්න දරන වෙහෙස ඇතුලේ ගොඩ නැගෙන අபிසංස්කාර විසින් පින්වත්නි ඔබ දන්නවද අනාගතේ ඔබව තිරිසන් ලෝකේ උපද්දවන්න පුළුවන්. අපි සනීපෙට වාඩි වෙලා ඔය හිස් කතාන්දර වලට එකතු වෙලා හිටියට තාමන් කැමැති විදියට කය හසුරුවාගෙන හිටියට කැමැති සිතුවිලි ගලාගෙන එන සිතුවිලි වලට වටිනාකම් දීලා ඒ සිතුවිලි යථාර්ථයක් කරගන්න කියලා හිතාගෙන ලෝකේ වැඩ කළාට ඔය ඕගොල්ලෝ හිතන විදිය, ඕගොල්ලෝ වැඩ කරන විදිය, ඕගොල්ලෝ කතා කරන විදිය ළඟදී පින්වත්නි තිරිසන් ලෝකේ බල්ලෙක්ගේ බඩේ ඔබේ කතාව විවෘත කරලා අවසන් කරන්න පුළුවන්.